හොඳ සුව පහසු නිින්දක් කියන එක හීනයක් වෙලාද? එහෙනම් මේ කතාබහ ඇත්තටම ගොඩක් වැදගත් වෙවි. මොකද අපි අද බලන්න යන්නේ බෙහෙත් පෙති වගේ දේවල් වලට යන්නේ නැතුව හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන් හරිම සරල ඒත් ගොඩක් ප්‍රබල උපක්‍රම තුනක් ගැන. සමහර වෙලාවට රෑ ඇහැරුණම ඔළුව ඇතුලේ එක දේවල් දුවනකොට ආයෙමත් නිින්ද යන්නේ නැතුව ගොඩක් වෙලා ඇඳට වෙලා ඉඳලා තියෙනවද? ඇත්තටම අපි හැමෝම වගේ මේක අත්දකලා තියෙනවා නේද? සමහර විට ඒ දවසේ තිබ්බ ස්ට්‍රෙස් එක නිසා නැත්නම් අතේ තියෙන ෆෝන් එක නිසා සමහර විට දවල්ට බීපු කෝෆි එකක් නිසා වෙන්න පුළුවන්. මේ හේතු නිසා නිින්ද කියන එක ලොකු අභියෝගයක් වෙනවා. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අපි මොලේ සංසුන් කරලා හරි දැන් නිදා ගන්න වෙලාව කියලා මොලේට සිග්නල් එකක් දෙන්න පුළුවන් හරිම සරල විද්‍යාත්මක ක්‍රම තියෙනවා. හරි එහෙනම් අපි බලමුද මොනවද මේ ක්‍රම කියලා. හරි අපි එහෙනම් යමු පළවෙනි උපක්‍රමයට. ඒ තමයි හුස්ම ගැනීමේ ක්‍රමය. මේක ඇත්තටම හරිම සරලයි. ඒ වගේම හරිම ප්‍රබලයි. අපේ ශරීරය ක්ෂණිකව සංසුන් කරන්න මේකට පුළුවන්. මේකට කියන්නේ 4-7-8 ක්‍රමය කියලා. මේකෙන් වෙන්නේ මේ රිද්මයට හුස්ම ගන්නකොට අපේ ඇඟේ තියෙන අර කලබලකාරී ස්වභාවය, කියන්නේ fight or flight ගතිය සංසුන් වෙලා ශරීරයේ ගැඹුරු විවේකයකට සූදානම් වෙන එක. මේක කරන්න හරිම ලේසි. මෙන්න මෙහෙමයි. මුලින්ම හිමිහිට තත්පර 4ක් නාසයෙන් හුස්ම ගන්න. ඊට පස්සේ ඒ ගත්ත හුස්ම තත්පර 7ක් ඇතුලේ තියාගන්න. අන්තිමට තත්පර 8ක් යනකල් හිමිහිට කටින් හුස්ම පිට කරන්න. හොඳම ප්‍රතිඵලයක් ගන්න නම් මේ වටය 4-5ක් පාරක් විතර නැවත කරන්න. එහෙම කරනකොට ඇත්තටම ලොකු සංසුන් බවක් ඇඟට දැනෙන්න පටන් ගනීවි. හරි. ඒ තමයි පළවෙනි ක්‍රමය. දැන් අපි යමු දෙවෙනි උපක්‍රමයට. හුස්ම ගැන වගේම අපේ ශරීරය ගැන අවධානය යොමු කරන එක ගොඩාක් වැදගත්. ඒ තමයි ශරීරය සැහැල්ලු කිරීම. මේ ක්‍රමයට කියන්නේ බෝඩි ස්කෑන් එකක් කියලා. සරලවම කිව්වොත් අපි කරන්නේ අපේ මනසින් මුළු ශරීරෙම ස්කෑන් කරලා වගේ තනින් තන හිර වෙලා තියෙන ආතතිය, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක අයින් කරන එක. හරි, මෙහෙමයි පටන් ගන්නෙ. කකුලේ ඇඟිලි තුඩු වලින් පටන් ගන්න. හිතින් මවා ගන්න. එතන තියෙන හැම තදගතියක්ම නැති වෙලා යනවා කියලා. ඊට පස්සේ හෙමින් උඩට එන්න. කකුල්, බඩ, පපුව, අත්, බෙල්ල මේ විදිහට එකින් එක සැහැල්ලු කරන්න. අන්තිම ඉලක්කය තමයි දවසම ඇඟේ එකතු වෙච්ච මහන්සිය, ආතතිය ඔක්කොම අයින් කරලා ගැඹුරු නිින්දකට ඇඟ සූදානම් කරන එක. දැන් අපි හුස්ම ගැන කතා කළා, ශරීරය ගැන කතා කළා. දැන් අපි එනවා තුන්වෙනි සහ අවසාන ඒත් හරිම වැදගත් උපක්‍රමයට. ඒ තමයි නිින්දට සුදුසු පරිසරයක් හදාගන්නට. ඇත්තටම අපි සමහර වෙලාවට හිතන්නේවත් නැහැ අපි ඉන්න කාමරේ අපේ නිින්දට කොච්චර බලපානවද කියලා. මේක කරන්න තියෙන්නේ හරිම පොඩි දේවල් ටිකක්. මුලින්ම ෆෝන් එක ඔෆ් කරන්න. ඊට පස්සේ ඔය ටීවී එකේ චාර්ජර් එකේ තියෙන පුංචි ලයිට් එකක් වුණත් ඒකත් ඔෆ් කරන්න. පුරුවන් තරම් කාමරේ කළුවර කරන්න. මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හොඳ නිින්දකට කළුවර කියන දේ අත්‍යවශ්‍යයි කියන එක. හේතුව තමයි පුංචි මෙලියක් තිබ්බත් අපේ මොලේ හිතන්නේ තවම දවල් කියලා. ඉතින් ගැඹුරු නිින්දකට යන්න නම් සම්පූර්ණ කළුවර කියන එක අනිවාර්යයෙන්ම ඕන. ඉතින් බෙහෙත් පෙති වගේ දේවල් වලට යන්නේ නැතුව මේ කියපු හරිම සරල දේවල් ටික අද රැම try කරලා බලන්නකෝ. එතකොට බලන්න පුරලම් හෙට උදේ කොච්චර ප්‍රබෝධමත්ව ෆ්‍රෙෂ් පිට දවස පටන් ගන්න පුළුවන් වෙයිද කියලා. අවසාන වශයෙන් පොඩ්ඩක් මෙහෙම හිතමු. මේ අපි කතා කරපු සරල දේවල් එක දවසක දෙයක් විතරක් නොකර ජීවිත කාලෙටම හොඳ නිින්දක් ගේන හොඳ පුරුද්දක් කරගන්න බැරි වෙයිද?